මං දැන් ඔය යන්නේ අපේ ගෙදර පිටිපස්සේ තියෙන චූටි වත්තක් බලන්න. අපේ අම්මා ඉතින් ඔය කෑල්ලේ ගොඩාක් දේවල් හදලා තියෙනවා. ඉඳලා හිටලා ඒ පැත්තට ගියාට මම ඔය ගමට ගිහින් මඤ්ඤොක්ක කන්න ආසයි කිව්වට පස්සේ අම්මා මඤ්ඤොක්කාරයක් හොයන්න තමයි යන්නේ. මමත් ඉතින් ගියා. මාත් ඉතින් ගොඩාක් බැලුවා ඒක මේ ගලවන්න පුළුවන්ද කියලා. ඒත් ඒක ගොඩාක් ලොක්වස වෙලා ඔය මඤ්ඤොක්කාලේ මම පුළුවන් විදිහට මේ බලනවා අහට කොට මෙහාට කොට බෑ ඒත් මේ කරලා බැලුවා. අම්මා ඉතින් එන්න කියලා අම්මා උදැල්ල ගන්නවා. අම්මට ෆෝන් එක දීලා මම ඉතින් වැඩේට බැස්සට වැඩේ කරන්න උනේ අම්මට. මඤ්ඤොක්ක ගහ ගොඩාක් ලොකු වෙලා. ඒ නිසා තමයි අම්මා කිව්වේ ගලවලා බලමු එහෙනම් ගොඩාක් කල හැදිලා ඇති කියලා. නැත්තම් වෙන ගසොත් තියෙනවා. අපේ ගෙදර ඩෝරත් ඔන්න ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඌත් හරි ආසයි අපි ඔහොම කැලේකට කොහොම හරි ගේ පිටිපස්සේ වෙලට කොහේ හරි යනවා නම් ඌ පිටිපස්සෙන්ම. ඌ හරි ආසයි ඒ වගේම. අපේ අම්මා ඒක ගලවලා ඉවරයි. ඔන්න ඔහොම තමයි යාළුවනේ අලේ තිබුණේ. බලන්නකෝ අලත් ලස්සන. මට නම් හරි ආස හිතුණා. ඔකේ බර මැනලා බලනකොට බර තිබුණා කිලෝ 6ක්. මට නම් උස්සගෙන යන්නත් බැරි වුණා. ඒත් මං උස්සගෙන ගියා. ගොඩාක් ලොකුයි. මං ඔය වීඩියෝ කරාට සෑහෙන්න ලොකු අලයක්. ඔය පෙන්නන්නේ යාළුවනේ ඔයාලට අපේ ගෙදර එහා පැත්තේ තියෙන කෝන් ගහ. ඔක කෝන් ඇඹුල් වුණාට ගොඩාක් හැදෙනවා. මේ පාරත් ගොඩාක් හැදිලා තිබ්බ මං ගමේ යනකොට. මං ඉතින් කන්න ආස නැති හින්දා මං එහෙම බලලා ඔයාලටත් පෙන්නලා ඒක පේන්නේ හවස 4ට විතර තමයි අපි ඔය මේ අලේ මේ මඤ්ඤොක්ක අලේ බලන්න ගියේ. කොහොම පේනවද දන්නේ නැහැ. ගොඩාක් පිරීලා තිබුණා. මං කන්නේ නැති හින්දා මං එහෙමම ගෙදර ගියා. මේ දිගටම අපේ අම්මා කටුරොඩු හදලා තියෙන්නේ. නිල් කටුරොඩු. ලස්සනයි. මෑ